Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කිහිප දෙනෙක්ම මගෙන් අහලා තිබ්බා මම කලින් වීඩියෝස් වල පාවිච්චි කරපු ස්ටඩි ප්ලෑන් එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඒ කොරියන් ස්ටඩි ප්ලෑන් එක ගැන සම්පූර්ණ විස්තර. මම මගේ ස්ටඩි ප්ලෑන් එකට මෙන්න මේ වගේ පොතක් තමයි මේ අවුරුද්දට හදාගත්තේ. ඒක තමයි මම මගේ ස්ටඩි ප්ලෑනර්ස් ඔක්කොම ලියලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පොතක් හරි කොළ කීපයක් හරි ගන්න. මේ තියෙන්නේ මං කලින් ඒ වගේ ඇඳගත්ත ස්ටඩි ප්ලෑනර් කීපයක්. ඔයාට දවසේ වැඩිම වෙලාවක්, ඒ කියන්නේ වැඩිම පැය ගාණක් පාඩම් කරන්න ඕනේ නම් මේ ස්ටඩි ප්ලෑන් එක ගොඩාක් යූස්ෆුල් වෙයි. ඔයාට තියෙනවා නම් මෙන්න මේ වගේ පාට හයිලයිට් පෑන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද මේ ස්ටඩි ප්ලෑන් එක ඇඳගන්නේ කියලා. ඉතින් මේ ස්ටඩි ප්ලෑන් එක ඩේලි ප්ලෑන් එකක්. ඒ කියන්නේ දවසක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන කලින් මෙන්න මේ වගේ ඩේට් එක ලියා ගන්න. ඊට පස්සේ ඔයා කැමති නම් කමෙන්ට් එකක් ලියා ගන්න පුළුවන්. ඔයාව මොටිවේට් වෙන. අනිත් පැත්තේ ලියනවා අපි මේ දවස ඇතුළත පැය කීයක් පාඩම් කරගත්තද කියලා. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මං මේ ඇඳගන්න විදිහට ඔයාලත් ඇඳගන්න. මුලින්ම සෙන්ටිමීටර් 5ක් විතර ඉස්සරහට ඊට තියලා පහළට රූල් 6ක් ඇඳගන්න ඕනේ. ඒ රූල් 6 ඇඳගන්නේ අපේ ටයිම් එක තියාගන්න. අපි ටයිම් එක තියාගද්දී විනාඩි 10 කොටස් වලට 6ක් තමයි තියාගන්නේ. එතකොට පැයක් හැදෙන විදිහට. හරි, අපි දැන් ඇඳගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ටයිම් එක ලියා ගන්න. ටයිම් එක ලියද්දී මම අර කිව්ව විදිහටම විනාඩි 10 තමයි ලියන්නේ. එතකොට අපිට පැයක් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඔයා දවස ඇතුළත පාඩම් කරන්න මුලින්ම පටන් ගන්න පැය ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා උදේ 7ට පටන් ගන්නවා නම් 7 ඉඳන් 8 වෙනකම් පැය තමයි ඉස්සෙල්ලම ලියා ගන්න ඕනේ. එතන ඉඳන් ඔයාට පුළුවන් දවසේ ඊළඟ පැය ගාන මෙහෙම දිගටම ලියාගෙන යන්න. දැන් අපි බලමු කොහොමද අපි හදාගත්ත ස්ටඩි ප්ලෑන් එකේ අපි පාඩම් කරපු පැය ගාන මාක් කරගන්න කියලා. ඔයාට පුළුවන් මේකට කැමති හයිලයිට් එකක් හරි කලර් පෙන් එකක් හරි යූස් කරන්න. මම නම් හයිලයිට් එකක් තමයි යූස් කරන්නේ. දැන් මෙහෙමයි අපි පළවෙනි පැයේ කොච්චර විනාඩි 10 කොටස් පාඩම් කරාද කියලා තමයි මේකේ කලර් කරන්න ඕන. ඒ කියන්නේ ඔයා පළවෙනි විනාඩි 10 කොටස් 3ක් පාඩම් කරා නම් ඔයා පැය භාගයක් පාඩම් කරලා පළවෙනි විනාඩි 10 කොටස් 6ම පාඩම් කරලා තියෙනවා නම් ඔයා පැයක් පාඩම් කරලා. ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන තැන වොච් එකක් තියාගෙන හරියටම ටයිම් එක බලලා මේකේ මාක් කරන්න. මම හිතනවා මම කලර් කරන එක තේරුණා කියලා ඔයාලට. ඊට පස්සේ මේක කලර් කරලා ඉවර වෙලා අපිට පුළුවන් පැය ගණන් කරන්න. ඒක ගණන් කරන්නේ විනාඩි 10 කොටස් 6 ඒවා එකතු කරලා 6 ඒවා එකක් පැයක් ගානේ තමයි ගන්නෙ. ඒ වගේ ඒවා එකතු කරලා ඔයාට පුළුවන් උඩින් අපි පාඩම් කරපු පැය ගාන ලියා ගන්න. හරි, මෙහෙම තමයි අපි ස්ටඩි ප්ලෑන් එකේ අපි පාඩම් කරපු පැය ගාන හරියටම ඇනලයිස් කරගන්නේ. මම ඔයාලට තවත් තේරෙන විදිහට මම වෙන දවසක ඇඳපු ස්ටඩි ප්ලෑන් එකක් මෙන්න මේ විදිහට දාන්නම්. ඉතින් මේ කොරියන් ස්ටඩි ප්ලෑන් එක අඳින විදි ගොඩක් තියෙනවා. මම කරන විදිහ තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඇත්තටම මේ කොරියන් ස්ටඩි ප්ලෑන් එක මට නම් ගොඩාක් හෙල්ප්ෆුල් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා.
අලුත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.